පෞද්ගලික දස්වල ලංකාවේ ව්‍යාපාරිකයන් තරඟට රෝල්ස් රොයිස් සහ අධිසුඛෝපභෝගී වාහන ආනයන කරනවා ඔයගොල්ලෝ දැක්කා. මේක ඇතුලේ සමාජය ඇතුලේ ලොකු කතාබහක් ඇති වුණා. හැබැයි මම මේ ගැන හිතන්නේ වෙනම පැත්තකින්. ඔයාලා කාට හරි තේරුණාද? ඒ අයට මේ දේවල් ලැබුණේ ඒ අය මේ දේවල් වලට මීට කලින් සූදානම් වෙලා හිටපු නිසා කියලා. ඔයාලා හොඳට බලන්න ඒගොල්ලන්ගේ ජීවිත කතාව ඇහුවොත් හැමතිස්සෙම එයාලා බින්දුවෙන් පටන් ගත්ත අය. එතකොට ඒගොල්ලෝ යම් කාලයක් කාර්කච දුක්බර ජීවිතයක් ගත කළා තමන්ගේ කැපකිරීම කරලා සහ තමන්ගේ ස්කිල් සෙට් එක තමන්ගේ වටිනාකම් වැඩි කරගෙන ටිකින් ටික ඉහළට ආපු මිනිස්සු. නඩ්ඩි සිරිසේන මහත්තයාට එල්ල වෙන ලොකුම චෝදනාව තමයි එතුමාගේ මේ සාර්ථකත්වය පිටිපස්සේ ඉන්නේ එතුමාගේ දේශපාලන බලය සහ එතුමාගේ පෞල් පසුබිම කියලා. හැබැයි ඔයගොල්ලෝ කවුරු හරි කල්පනා කරලා තියනවාද එතුමා හාල් ව්‍යාපාරය නොකර වෙන ව්‍යාපාරයක් කරොත් අද එතුමාට මෙතනට එන්න ලැබෙනවද? නෑනේ. අන්න ඒ වගේ. ඒතකොට එතුමා තෝරගත්ත පාත් එක නිසා එතුමා පටන් ගත්ත කාරණා නිසා තමයි එතුමාට ඒ අවස්ථාව ලැබෙනකොට එතුමාගේ සහෝදරයා මහා නියමිත වෙනකොට එහෙම නැත්නම් මහා ව්‍යාපාරය ආශ්‍රිතව ඒ කඩම් බෙදා දීම සහ ඒ වගාවට ලැබෙන දිරදීමනා ඒ උදව්පදව ලබා ගන්න එතුමාට හැකියාව ලැබුණේ එතුමා බී වගාවට සම්බන්ධ වෙලා හිටපු නිසා. එහෙම නැත්නම් එතුමා වෙන කාරණා කර කර හිටියා නම් එතුමාට මේ කියන දේ ලැබෙන්නේ නැහැ. ඒ වාසි භෝජන ලැබෙන්නේ නැහැ. ඉතින් මිනිස්සුන්ගේ ජීවිතයේ මෙන්න මේ වගේ Tamanට ලැබෙය යුතු තමන්ගේ මහන්සිය ප්‍රතිඵල පස්සේ කාලෙක වුණ පලනරනකොට අපි සමාජ මාධ්‍ය වල රණ්ඩු වෙලා ඇඟිලි දික් කරගෙන ඉඳලා වැඩක් නැහැ. අපි බලන්න ඕනේ අපේ ජීවිතේ ඊළඟ ලැබෙන අවස්ථාවට අපි කොහොමද කලින් සූදානම් වෙලා ඉන්නු කියලා. දැන් උදාහරණයකට ඔබේ අතේ තියෙන ජංගම දුරකථනය ඔබේ අතේ මේ මොහොතේ තියෙන්නේ මේ වීඩියෝ එක බලන්න මේ මොහොතේ ඔබේ අතේ ජංගම දුරකථනයක් තියෙන්නේ ඔබ මේක කලින් මේක ගත්ත නිසානේ. ජංගම දුරකථනයක් මිලදී ගන්නට අවශ්‍යයි කියලා ඔබ තීරණය කරපු නිසා. එහෙම නැත්නම් අද මේ මොහොතේ ඔබේ අතේ ජංගම දුරකථනයක් තියෙනට විදිහක් නැහැ. අන්න ඒ වගේ තමයි ජීවිතේ හැමදේම. ඔයාලට යම් කිසි දෙයක් ලැබිය යුතුයි නම් ඔයා ඒක ඉස්සලම තීරණය කළා ඒට අදාළ පුංචිම දේ දැන් පටන් ගන්නට ඕනේ. ඔයා ඒ ගැන යම් කිසි ක්‍රියාවක් ආරම්භ කළොත් තමයි එහෙම නැත්නම් මේ ගැන සූදානම් වෙලා හිටියොත් තමයි ඔයාට ඒ අවස්ථාව ලැබෙනකොට ඒයින් ඵල නෙලා ගන්නට පුළුවන් වෙන්නේ. කතාවක් තියෙනවා මහන්සි වෙලා වැඩ කරන තරමට ඔයාගේ ලක් එකත් වැඩි වෙනවා කියලා මම මේ කතාව තදින්ම විශ්වාස කරන කෙනෙක්. මොකද මගේ ජීවිතය ඇතුලේ මම දැකලා තියෙනවා එහෙම කලින් පෙර සූදානම් වෙලා හිටපු ජබ්කිසි ක්‍රියාවක් ආරම්භ කරලා හිටපු අයට තමයි ජීවිතේ පස්සේ කාලෙක ඒ අවස්ථාව ලැබෙනකොට ඒක ඵල දරා ගන්නට පුළුවන්. ඒක ඵල නෙලා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් කිසිම දෙයකට සූදානම් වෙලා නැතුව ඔහෙ නිකන් ඉඳලා කවදාවත් ඔයාට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. අවස්ථාව එනකොට ඒ අවස්ථාව ලබා ගන්නට ඔයාට හැකියාව තියෙන්න ඕනේ. ඔයාට ඒ වපරිසර ඔයාට ඒ කැපැසිටි එක තියෙන්නට ඕනේ. එතමගේ මේ රෝල්ස් රොයිස් කතන්දරයට බැනලා විද්‍යානවිල් කියලා ෂෙයා කරපු සෝෂල් මීඩියා පෝස්ට් එක මම දැක්ක. එතුමම ගිහිල්ලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒක මෙන්න මේ විදිහට තමයි මම කියලා තිබ්බේ. පුතා සමනයන් අල්ලන්න සමනයන් පස්සේ දුවන්න එපා. සාමාන්‍යයන්ට එන්න ආසෙ හිතන විදිහට ලස්සන උයනක් සකස් කරන්න. ඊට පස්සේ සමනවල ආවට පස්සේ වාට පුළුවන් ඒ උයනේ පළ දරා ගන්න. පළ නෙලා ගන්න. එතුමාගේ ෆිලොසොෆි එක ලෝකෙ දියුණු වෙච්ච බොහෝ දෙනෙක්ගේ සංකල්පයක්. මුදල් හම්බ කරන වෙනකොට අපි සකස් කරන්න ඕනේ මුදල් එන තැන. මුදල් වලට එන්න හිතන තැන. ඒක තමයි මේ උපමාවෙන් කියන්නේ ආදර්ශයෙන් කියන්නේ සමනයන් අල්ලනවා මහතුනොත් වාට ගොඩාක් කල් මහන්සි වෙලා අල්ල ගන්න පුළුවන් වෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක්. හැබැයි ඒ වෙනකොට ඔයා ලස්සන උයනක් හදලා ඒකේ මල් වගා කරොත් සමනලු රෑන් පිටින් නෙයි එදාට ඔයාට ඒ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ කාරණේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම ජීවිතේ ඔයාට ජීවිතේ ඉස්සරහට ලැබෙන්න තියෙන දෙයකට ඔයා දැන් ඉඳන් සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒක ඔයාට ලැබෙන දවස් ඔයා දන්න තියෙන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ ඔයා ආරම්භ කර සිටීම සහ සූදානම්ව සිටීම සහ ඒ අවස්ථාව ලැබුණාම ඒකෙන් ඵල දරා ගන්න තරම් සූක්ෂම වීම අනිවාර්යයෙන්ම. ඉතින් ඔයා මොන ශේෂ්ඨය වුණත් ඔයා අද ආරම්භ කරන්න. එතකොට ඔයාට කවදා හරි දවසක පෝස්ට් එකක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් හැමදාම වෙන්නේ එයාලා ගන්න දේවල් බල බල ඔයාලට පෝස්ට් ෂෙයා කර කර දුක් ගැනවිලි කිය කිය ඉන්න වෙන එක විතරයි.